විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාර ජනරාල් ඉන්දිකා ලියනගේ විශේෂ නිවේදනය නිකුත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ඒ නිවේදනයට අනුව මෙවුන්ට ඇතිවී අයහපත් කාලගුණ හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයේ මත අපොස්ස උසස් පෙළ 20 25 විභාගයේ අද ඒ කියන්නේ නොවැම්බර් 27 වන දින සහ හෙට 28 වන දින අදයි හෙටයි නොපැවැත්වෙන බව දනුම් දෙනවා. ඒ බව සියලුම මාධ්‍ය විසින් අපේක්ෂකයන් දැනුවත් කරන්න කියන ඉල්ලීමයි ඔවුන්කට තිබෙන්නේ. මෙවුන්ට පවතින අයහපත් කාලගුණ හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයේ මත අපොස්ස උසස් පෙළ විභාගය 20 25 විභාගය අද නොවැම්බර් 27 සහ හෙට නොවැම්බර් 28 කියන දෙදිනේ නොපැවැත්වෙන බව විභාග කොමසාර ජනරාල් ඉන්දිකා ලියනගේ දැනුවත් කර තිබෙනවා. ඒ නිසා නැවත කිව්වොත් මේ වනට අයහපත් කාලගුණයේ පවතින නිසා දිවයිනේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයේ මත අපොස්ස උසස් පෙළ විභාගය 20 25 විභාගයේ අද දිනේත් නොවැම්බර් 27 සහ හෙට දිනේත් නොවැම්බර් 28 වන දිනත් නොපැවැත්වෙන බව විභාග කොමසාර ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කර තිබෙන නිසා විභාගයට පෙනී සිටීම සූදානම් සිටින යන්න සූදානම් වෙලා ඉන්න යමින් ඉන්න ගිහිල්ලා ඉන්න දරු දරියන්ට දැනුවත් කරන්නේ අදයි හෙටයි විභාගය නැහැ.